වෙල්කම් බැක් ටු ඔටෝ ඇඩ්වයිසර් YouTube channel. අද අපි කතා කරන්න යන්නේ Toyota Yaris Cross Japan vehicle එකක් කොහොමද අපි ඔක්ෂන් එකෙන් තෝරගන්නේ සහ ලංකාවට ඒ තෝරගත්තු වාහනේ ගේද්දී අපිට කොච්චර කොස්ට් එකක් යනවද සහ අපි මේ කොස්ට් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියන දේවල් තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා අපි Toyota Yaris Cross Japan එකේ තියෙනවා මෙතන G ඊට පස්සේ X Z Adventure ඔය කියන කාර්ස් වර්ගවල සම්පූර්ණ විස්තරයක් අපි කලින් වීඩියෝ එකේ දාලා තිනවා. ඒ වීඩියෝ එකත් මම ඔක්කොම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් ඇටච් කරන්නම්. හරි අපි දැන් යමු ඔක්ෂන් එකට කොහොමද අපි කාර් එකක් තෝරගන්නේ සහ ඒ කාර් වල අලෙවිච්ච මිල ගණන් කොහොමද කියලාත් අපි බලමු අද කියන්නේ පහුගිය මාස කීපය තුල. හරි දැන් අපි ඇවිල්ලා තියෙන මෙතන ඔක්ෂන් එකේ ෆිල්ටර් සෙට් එකට. එතකොට අපි මෙතන ෆිල්ටර් එකේ අපි මුලින්ම මේක විදිහට අපි තෝරගන්නවා Toyota කියන එක. Toyota කියන එක අපි තෝරගත්තා. ඊට පස්සේ අපි මෙතනින් all models ගිහිල්ලා අපි ගන්න යන වාහනේ මොකක්ද කියලා අපි තෝරගන්නවා මෙතන. අපි අද බලන්නේ Yaris Cross එක නිසා අපි Yaris Cross කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Yaris Cross එකේ තියෙන types කොච්චරක් තියෙනවද කියලා. මෙතන types වර්ග ගොඩක් තියෙනවා. අපි ඊට පස්සේ මෙතන අපි types තෝරන්නේ නැහැ. අපි අවුරුද්ද දෙනවා 2025 26 අවුරුද්ද දෙනවා. ඊට පස්සේ අපි බලන auction date එක කවදින්ද අපි සාමාන්‍යයෙන් දාම මේක මැයි වල ඉඳන් අප්‍රේල් නැතුව අපි දාම මාර්ච් වල ඉඳන් වගේ රිසල්ට් එක ගන්න. ඊට පස්සේ අපි මෙතන auction grades තියෙන auction එකේ ස්කෝර්ස් තියෙනවා. අපි ඒ ස්කෝර් සිලෙක්ට් කරන්න අපි පොදුවේ ඔක්කොම ටික සර්ච් කරලා ගන්න යන ලිස්ට් එකක් විදිහට. හරි. දැන් මෙතන ඔයාලට පේනවා අපි දැන් මෙතන Toyota මේක විදිහට සිලෙක්ට් කරගෙන මොඩල් එක Yaris Cross Japan එක සිලෙක්ට් කරගෙන අපි අවුරුද්ද දාගෙන සර්ච් කරා. සර්ච් කරාට පස්සේ අපිට total result එක total lots ඇවිල්ලා තියෙනවා 3469ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ time period එකට. ඒ කියන්නේ 2026 මාර්තු 17 ඉඳලා 2026 ජූලි 17 වෙද්දි මෙන්න මේ වගේ Yaris ප්‍රමාණය කියන්නේ lots ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන දාගෙන තියෙන currency එක Japan yen. ඊට පස්සේ අපි එක page එකකට කීයක් පෙන්නනවද කියලා මෙතනින් select කරගෙන තියෙනවා. හරි. දැන් අපි බලමු අපි මෙතන දැන් auction එක වෙනම select කරේ නැහැ මොකද්ද auction එක කියලා. අපි බලමු දැන් මේ එක එක වාහනවල මිල ගණන් කොහොමද කියලා. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ Yaris මේ වාහනවල Yaris Cross අපි ජපාන් එක ගැන අද කතා කරන්නේ. මේ Yaris Cross ජපාන් එකේ අපිට බලා ගන්න පුළුවන් grades කීපයක්ම තියෙනවා. ඒ අතර අපිට තියෙනවා G එක තියෙනවා X එක තියෙනවා Z එක තියෙනවා Z Adventure එක තියෙනවා. එතකොට මෙතන දැන් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් hybrid U කියලා එකක් තියෙනවා. ඊට පස්සේ hybrid G කියලා එකක් තියෙනවා. Z එක තියෙනවා. සුරුබානෝ කියලා එකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ මේ Z එකේ මොකක් හරි වෙන්නේ නැති. අපි නිකන් ගිහිල්ලා බලමු. ඊට අමතරව Z එක තියෙනවා G එක තියෙනවා. ඊට අමතරව මෙතන තව අපිට බලන්න ගොඩක් Z වාහන තමයි තියෙන්නේ. ගොඩක් Z වාහන තමයි ඔක්ෂන් එකේ මේ 2026 7 වෙනි මාසේ 16 ඉඳන් සෙල් වෙලා තියෙන්නේ. අපි නිකන් මේ ලිස්ට් එක දාගමු 50කට විතර වගේ. හරි. දැන් අපි මෙතන 50කට අප්ඩේට් කරගත්තා. අපි බලමු දැන් මේ එකින් එකට ගිහිල්ලා මේ වගේ ඔක්ෂන් ස්කෝර් එක කොහොමද? ඊට අමතරව මේ වගේ මිල ගණන් කොහොමද කියලා. රයිට්. අපි බලමු ඉස්සෙල්ලා මේ හයිබ්‍රිඩ් U කියන එක මොකක්ද කියලා මෙතන තියෙන. අපි මෙතනින් සිලෙක්ට් කරගන්න මෙන්න මේ වාහනේ. දැන් අපි මේ හයිබ්‍රිඩ් U කියන එක සිලෙක්ට් කරගත්ත ඇත්තටම මේක බලමු අපි කොහොමද විස්තර තියෙන්නේ කියලා. ඔක්ෂන් ෂීට් එක ගත්තොත් එහෙම අපිට ඔක්ෂන් එකේ පෙන්නන්නේ ග්‍රේඩ් එක 5. ඊට අමතරව මේකේ කිලෝමීටර් 5078ක් ධාවනය කරලා තියෙනවා. මයිලේජ් එක 5078ක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මාක්ස් කීපයක්ම තියෙනවා. A1 දෙකක් තියෙනවා, G එකක් තියෙනවා. තව අපිට Z එකක් බලා ගන්න පුළුවන්. මේකේ ඔක්ෂන් ග්‍රේඩ් එක 6 තියෙන්නේ. අපි බලමු මේකත් කොහොමද මිල ගණන් කියලා. මේකේ වලට මෙතනින් මිල ගණන් බලා ගන්නත් පුළුවන්. මේක 127යි 55000කට තමයි විකිනලා තියෙන්නේ. මේ වාහනේට આવොත් මේ වාහනේ 2025 එකක්. 2025 වාහනයක්. මේක කිලෝමීටර් 19000ක් දුවපු වාහනයක්. මේක ඇවිල්ලා මේ ස්ටොක් වල තියෙන විකිනිච්ච වාහනයක්. මේක ඔක්ෂන් දාපු එක නෙවෙයි ස්ටොක් වල තිබිලා විකුණපු එකක්. කෙලිම ස්ටාර්ටින් ප්‍රයිස් එක ඒ ගානට දීලා තියෙන 27යි 55000ට. මේක ඔක්ෂන් වැටිච්ච එක නෙවෙයි මේක ස්ටොක් තිබිලා විකුණපු වාහනයක්. එතකොට මෙන්න මේ විදිහට තමයි වාහනේ තියෙන ඔක්ෂන් ෂීට් එකේ මොකුත් නැහැ අපිට බලා ගන්න. මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්ටීරියර් එක.
මේක ඇවිල්ලා ඉසඩ් ග්‍රේඩ් එකක්. මේකේ 360 කැමරා තියෙන වාහනයක්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ස්ටොක් වල තියෙන වාහන එන්නේ පොඩ්ඩක් ගණන් වැඩි. ඊට වඩා අපිට ඔක්ෂන් එකකින් තෝරගන්න එක හොඳයි. සාමාන්‍ය දැන් මේ අපි බැලුවේ මෙන්න මේ වාහනේ. අපි බලමු නිකන් තව මේක තියෙනවා මෙතන මේ අපිට Yaris Cross සුරුබානෝ කියලා එකක්. මේක බලමු මොකක්ද කියලා. මේක මං හිතන්නේ මේකත් ස්ටොක් තියෙන එකක්. මේකත් බලමු කොහොමද කියලා. මේ වාහනේත් ඇවිල්ලා මේ ඔක්ෂන් වැටිච්ච වාහනයක් නෙවෙයි. මේකත් මේ ගලිවර් කියලා ස්ටොක් තියෙන වාහනයක්. මේක ඇවිල්ලා සම්පූර්ණ يعني ෆුලි කස්ටමයිස් කරලා විකුණන්න දාපු වාහනයක් මේක. මේක ඇවිල්ලා මෙන්න මේ විදිහට මේකේ අප්ග්‍රේඩ් එකක් ඇවිල්ලා මෙතන අපි අර කතා කරපු බොඩි කිට් එක එහෙම ගහලා කලින් වීඩියෝ එක අපි කතා කරා මේ බොඩි කිට්ස් වල ප්‍රයිසස් කොහොමද ඒ දේවල්. මේකේ තියෙනවා මේ බලන්න ඔයාලට බැලුවොත් මේ වාහනේ ඔයාලට බලන්න පුළුවන්. මෙතන බැජ් එක මේ අප්ඩේට් කරලා තියෙනවා බ්ලැක් විදිහට. ඊට පස්සේ මෙතන ඒරෝ පාර්ට්ස් මම හිතන බොඩි කිට් එක ගහලා තියෙනවා. ඊට අමතරව ඇතුලේ කස්ටමයිස් කරලා තියෙන මෙතන ටිම්බර් විදිහට මේක කස්ටමයිස් කරලා තියෙනවා. මේක ගැන මෙතන බැලුවොත් එහෙනම් ඔයාලට පේනවා ඇති ඩෑෂ් කැම් එකකුත් තියෙනවා. ඔය වගේ දේවල් දෙන්න මේක කස්ටමයිස් කරපු වාහනයක්. මේකේ මයිලේජ් එක කිලෝමීටර් 3000යි. අපි බලමු නිකන් ඔක්ෂන් එකේ තව මොනවද තියෙන වාහන කියලා. දැන් අපි මෙතන ඔක්ෂන් ෂීට් එක අපි අප්ඩේට් කරගත්තා. මෙන්න මෙතන අපි ලිස්ට් එකේ අපි මෙතන 100ක් දාගත්තා. ඊට පස්සේ අපි මෙතන රිසල්ට් එක සෝල්ඩ් කියන එක දාගත්තා. සෝල්ඩ් කියන එක දාගෙන තියෙනවා අපිට. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මෙතන දැන් වාහන ලිස්ට් එකක් තියෙනවා. අපිට රිසල්ට් එකේ 100ක් පෙන්වනවා. මෙතන තියෙනවා මුලින්ම අපිට බලා ගන්න පුළුවන් ස්කෝර් එක 5. ස්කෝර් එක 5. යාරිඩ් හයිබ්‍රිඩ් U එක තිබ්බා. ඊට පස්සේ හයිබ්‍රිඩ් G එකක් තියෙනවා මෙතන. ඒක ස්කෝර් එක 4. ඊට පස්සේ මෙතන SA වත් කීපයක් තියෙනවා. අපි බලමු මේ G එකේ ප්‍රයිසස් කොහොමද කියලා. හයිබ්‍රිඩ් G එක මේක කිලෝමීටර් 56000ක් දුවලා තිනවා. මේ වගේ එකක් නම් ගේන එක තේරුමක් නැහැ. අපි බලමු ඊට වඩා අඩු මයිලේජ් එකක් තියෙන එක. G එකේ අපි බලමු අඩු මයිලේජ් තියෙන එක. ගොඩක් තියෙන ඉසඩ්. හරි දැන් මෙතන බලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේ හයිබ්‍රිඩ් U කියලා එකක් තියෙනවා. ඉසඩ් කියලා තියෙනවා. ඊට පස්සේ ඉසඩ් සුරුබානෝ කියලා තියෙනවා. ඔය වගේ තියෙන මේ ඉසඩ් සුරුබානෝ කියලා මම හිතන් තියෙන කස්ටමයිස් කරපු ඒවා මෙතන තියෙන්නේ. අපි බලමු එකින් එකට ගිහිල්ලා අපි මුලින්ම බලමු අපි G එකක් හොයාගන්න බලමු. ගොඩක් U තියෙන U කියන්නේ ඇවිල්ලා මේ Yaris Cross එකේ අපි කතා කරේ අපිට වර්ග හතරක් තියෙනවා. X G Z Adventure කියන එක. U කියන්නේ ඇවිල්ලා මේ කියන්නේ X එකටත් අඩුවටම තියෙන ලෝම ට්‍රිම් එක තමයි U කියන්නේ. ඒකෙත් හයිබ්‍රිඩ් එක න හරියට නෑ. X එකේ කියන්නේ X එකේ හයිබ්‍රිඩ් එක වගේ තමයි U කියලා හිතන්නේ. Yaris Cross X උත් තියෙනවා. X එකටත් වඩා අඩුයි මේ U කියන එක. අපිට ලිස්ට් එකේ ඒක දකින්න ජපාන් ඩොමස්ටික් මාකට් එකේ තියෙනවා මං හිතන්නේ. Z4WD තියෙනවා. U Z ගොඩක් තියෙන අපිට බැලුවොත් ඔයාලට මාකට් එකේ බැලුවොත් පේනවා ඇති G ඒවා අඩුයි. අන්න GR Sport තියෙනවා. අපි GR Sport එක ගැන කලින් කතා කරේ නෑ. අපි ඒක ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු. GR Sport තියෙනවා. ගොඩක් තියෙන Z එක තමයි. Z එකයි G එකයි. මෙතන G එකක් තියෙනවා. ඒක න ඔක්ෂන් ග්‍රේඩ් එක 3 තියෙන්නේ. හරි දැන් අපි try කරා හයිබ්‍රිඩ් එකේ ඔක්ෂන් එකට ඇවිල්ලා අපිට බැලුවා මුලින්ම වැඩිපුර ඔක්ෂන් එකේ තියෙන වාහන මොනවද කියලා. එතකොට දැන් අපිට දකින්න පුළුවන් වුණා ඔක්ෂන් එකේ වැඩිපුර තියෙන Z එක. G එකක් හොයාගන්න try කරා අපි G ඒවා තිබ්බා. ඒ වගේ ඔක්ෂන් ස්කෝර් එක අඩුයි. X එකක් හොයාගන්න try කරා අපි X ඒවා නම් ගොඩක්ම අඩුවෙන් තිබ්බේ. හයිබ්‍රිඩ් U කියන එක කියන්නේ ජපාන් ඩොමස්ටික් මාකට් එකේ අඩුම ග්‍රේඩ් එක U කියන එක. ඒකේ හයිබ්‍රිඩ් ඒවා නම් තිබ්බා. අපි නිකම් බලමු මේ දැන් හයිබ්‍රිඩ් Z එකට කොහොමද ගාන කියලා සාමාන්‍ය නිකන් කැල්කියුලේෂන් එකක් දාගන්න බලමු අපි බලන්න යන්නේ දැන් සාමාන්‍ය හයිබ්‍රිඩ් Z එකේ ඔක්ෂන් ස්කෝර් එක S තියෙන. ඒ කියන්නේ ඕල්මෝස්ට් 0 මයිලේජ් තියෙන කාර් එකකුයි ඊට අමතරව සාමාන්‍ය ඔක්ෂන් ග්‍රේඩ් එක හොඳ එකක් සාමාන්‍යයෙන් 6.5 වගේ තියෙන ඊට වඩා හොඳ එකක් හවුනොත් හොඳ. ඒ සාමාන්‍ය 6 වගේ තියෙන සාමාන්‍ය හොඳ එකක් තමයි අපි බලන්න යන්නේ ප්‍රයිස් කැල්කියුලේෂන් එක කරන්න. දැන් මෙතන තියෙනවා Toyota Yaris Cross hybrid Z එකක් තියෙනවා. මේක ඇවිල්ලා 2026 1500cc මේක විකිණලා තියෙන්නේ yen ලක්ෂ 28කට. අපි බලමු මේ වාහනේ කොහොමද කියලා. අපි මුලින් හයිබ්‍රිඩ් එකේ S එකට අපි ප්‍රයිස් කැල්කියුලේෂන් එක කරලා බලමු. දැන් අපි මෙන්න මේ Z එක තෝරාගෙන තියෙන අපි බලමු මේ Z එකේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට තියෙන්නේ. අපිට LED headlights තියෙනවා, daytime running lights තියෙනවා, 18 inch alloy wheels තියෙනවා, ඊට පස්සේ මේකේ 360 කැමරාව තියෙනවා, 10.5 inch display එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ වාහනේ.
මේක තමයි වාහනේ කලර් එක බ්ලැක්. පිටිපස්ස මෙන්න මේ විදිහට තියෙන්නේ. මේකේ අපි බලමු ඔක්ෂන් ෂීට් එකට ගිහලා කොහොමද කියලා. අපිට බැලුවොත් මේකේ ඔයාලට බලන්න පුළුවන් ඔක්ෂන් ග්‍රේඩ් එක. ඒ කියන්නේ ඔක්ෂන් එකේ ස්කෝර් එක S. ඊට අමතරව කිලෝමීටර් 6ක් දුවලා තියෙනවා. අපිට බැලුවොත් එහෙනම් බොඩි එකේ මොකුත් ඉෂුස් නැහැ. එක්ස්ටීරියර් එක ඉන්ටීරියර් එක වුණත් මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේක කිලෝමීටර් 6ක් දීපු ඕල්මෝස්ට් 0 මයිලේජ් තියෙන වාහනයක්. right. එතකොට දැන් අපි බලමු මේක ස්ටාර්ටින් ප්‍රයිස් එක වෙලා තියෙන්නේ yen 19,80,000ක් තමයි ස්ටාර්ටින් ප්‍රයිස් එක. හැබැයි ෆයිනල් ප්‍රයිස් එක සෝල්ඩ් වෙලා තියෙන්නේ yen 28,20,000යි. මේක 2026 වාහනයක්. එතකොට දැන් අපි බලමු මෙන්න මේ වාහනේට ප්‍රයිස් කැල්කියුලේෂන් එක කරගන්නේ කොහොමද කියලා. හරි දැන් අපි ඔක්ෂන් එකෙන් තෝරගත්ත වාහනේ ප්‍රයිස් කැල්කියුලේෂන් එක කරන්න තමයි යන්නේ. අපි මෙතන බැලුවොත් එහෙම අපිට ඔක්ෂන් එකේ වාහනේ ප්‍රයිස් එක තිබ්බේ yen 28,20,000යි. අපි මේ ප්‍රයිස් එක දාගෙන තියෙනවා දැන් මෙතනට. එතකොට මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි එක්ස්පෝර්ට් ඒජන්ට්යි ඩොකියුමන්ට් ඇන්ඩ් ඉන්ලැන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් වලට yen 50,000ක් දාගෙන තියෙනවා. ROR ෆ්‍රීට් එකට yen 60,000ක් දාන් තියෙනවා. මැරින් ඉන්ෂුරන්ස් එකට 8,000ක් දාන් තියෙනවා. ඊට පස්සේ ලෝකල් පෝර්ට් ක්ලියරින් ඇන්ඩ් හැන්ඩ්ලින් ෆීස් වලට ලක්ෂයක් දාගෙන තියෙනවා ලංකාවේ වැඩවලට. ඊට අමතරව මෙතන එන්ජින් කැපැසිටි එක අපිට මේකේ 1490 තියෙන්නේ. අපි අද රේට් එක හිතමු yen එකක් ලංකාවේ මුදල් රුපියල් 2.1 කියලා. ඒ වගේ හිතලා අපි මෙතන මේ ඉන්ලන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් එකට මෙතනට මේ අර ජැවික් ඉන්ස්පෙක්ෂන් කෙනෙක් අහලා තිබ්බා. ඒකත් එක්ක ඉන්ක්ලූඩ් කරලා තමයි ඒකට සාමාන්‍යයෙන් 15,000 20,000 අතර වගේ මේ ඒ වගේ මුදලක් ගැන ඒකත් ඉන්ක්ලූඩ් කරලා තමයි මෙතනට මේ ගාණ දාගෙන තියෙන්නේ. අපි යමු දැන් ප්‍රයිස් කැල්කියුලේෂන් එකට ගියොත් එහෙම අපිට මුලින්ම තියෙනවා vehicle auction price එක ඇවිල්ලා yen 28,20,000ට ලංකා මුදලින් ඒක කන්වර්ට් වුනම රුපියල් 59,50,200ක් එනවා. ඊට පස්සේ මෙතන එක්ස්පෝර්ට් ඒජන්ට් කී ගාණ එනවා මෙතන 1,50,500. ඊට පස්සේ මෙතන ROR ocean freight එක එනවා 1,26,000. 26,600. ඊට පස්සේ මැරින් ඉන්ෂුරන්ස් එක 16,880යි. එතකොට අපිට මේ ඔක්කොම එකතු වුණාම total CIF value එක yen වලින් එනවා yen 29,38,000ක් එනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම ඒක කන්වර්ට් වුණොත් 61,99,180යි. ඊට පස්සේ මේක තමයි අපිට CIF value එක විදිහට එන්නේ. එතකොට අපිට custom duty එක වදිනවා 130ක් මේකට. එතකොට මෙතන අපිට tax එකක් calculate වෙනවා custom duty tax එක විදිහට 18,59,754ක්. ඊට අමතරව අපිට custom duty surcharge කියලා අපිට මේ එන tax එකට තව 150ක් වදිනවා. එතකොට අපිට මෙතන එනවා 9,29,877ක්. ඊට පස්සේ අපිට excise duty එක මේක hybrid වාහනයක් නිසා එක cc එකට 3,450ක් වදිනවා. එතකොට මෙතන අපිට තව එකතු වෙනවා මේකට 51,40,500. ඊට පස්සේ මෙතන luxury tax එකේ CIF value එක අපිට මිලියන 5ට වඩා වැඩි නිසා මෙතන luxury tax threshold එක තියෙන්නේ ඒ කියන්නේ 1,55,000. ඒ නිසා අපිට මෙතන tax එකක් තියෙනවා calculate කරලා බැලුවොත් එහෙම අපිට එනවා මෙතන ඩිෆරන්ස් එක එනවා 6,99,180ක්. කියන්නේ 7ක් වගේ. ඒකට 180ක අපිට luxury tax එකක් වැදුණා. එතකොට 5,59,344ක්. ඒ කියන්නේ මෙතන ඒ gap එකට 180ක tax එකක් වැදුණා. එතකොට මෙතන තව ලක්ෂ 5කුත් තව 60,000ක් වගේ එකතු වෙනවා. ඊට පස්සේ අපිට තව මෙතන tax එකක් තියෙනවා additional 10% CIF for VAT and SSL calculation කියලා. එතකොට මෙතන දැන් අපිට තව එකතු වෙනවා මෙතන additional CIF. ඒ කියන්නේ මෙන්න මේ මෙතන අපි 61 ලක්ෂයට එකතු වෙනවා තව 110ක්. ඒ කියන්නේ අපේ CIF එකට තව 110ක් එකතු වෙලා මෙතන 6,20,000ක් වගේ හැදෙනවා. ඔය ඔක්කොම ටැක්ස් ටික එකතු වුණාම අපිට මේ වාහනේ ටැක්ස් එක ටැක්සබල් බේස් එක අපිට ඔක්කොම එකතු වෙනවා. ඒ කියන්නේ ඔක්කොම කැල්කියුලේට් කරලා CIF වැලියු එකයි මෙතන ටැක්සස් ඔක්කොම කැල්කියුලේට් කරලා එනවා 1,47,49,229. ඒ කියන්නේ අපිට රෆ්ලි ගත්තොත් එහෙනම් මිලියන 14.7ක් තමයි අපිට මේ සම්පූර්ණ ටැක්ස් ඔක්කොම ගෙවලා. ඊට පස්සේ අපිට VAT එකක් තියෙනවා. VAT එකට අපි වදින්නේ මේ ඔක්කොටම තමයි VAT එක වදින්නේ. ඒකට තව 118ක්. ඒකට තව ලක්ෂ 26ක් වගේ එකතු වෙනවා.
එතකොට ඊට අමතරව අපිට SSL CL එක 2.5 වදිනවා අර ටෝටල් ගානට. එතකොට සම්පූර්ණයෙන් අපිට මේ වාහනේ ටැක්ස් ඔක්කොම ගත්තොත් එහෙම වදිනවා මිලියන 11.5ක්. ඒ කියන්නේ 11.5ක ටැක්ස් එකක් වදිනවා. හැබැයි වාහනේ ගාන තමයි ඇත්තටම වාහනේ ගත්තොත් CIF වැලියු එක එන්නේ 61යි. සම්පූර්ණ මිලියන 11.5ක් ටැක්ස් එකක් එනවා. එතකොට මේක ගත්තොත් එහෙම සම්පූර්ණ කියන්නේ බිලියන 17.7ක් විතර වෙන ලංකාවට මේ වගේ වාහනයක් ගෙනෙද්දි. يعني මේ වගේ වාහන කියන්නේ 2026 අපි මතක විදිහට අපි ගත්තේ 2026 ඔය 2026 යාරිස් මේ හයිබ්‍රිඩ් එකේ යාරිස් ක්‍රොස් එකේ හයිබ්‍රිඩ් ඩිසෙඩ් එකේ 0 මයිලේජ් එක සාමාන්‍යයෙන් මිලියන 17.7ක්. ඒකෙනුත් අපිට මිලියන 11.5ක් ටැක්ස් එක. හිතන්න එතකොට කොච්චර ලොකු ටැක්ස් එකක් අපි ගෙවනවද කියලා. ක්ලියරන්ස් ෆී එනවා. ඒකට තව අපි ලක්ෂයක් දාගත්තොත් මිලියන 17.8ක් වගේ ඇප්‍රොක්සිමේට්ලි අපිට මේ වගේ ගාණක් එනවා. මේක වෙනස් වෙන්න පුළුවන්. මිලියන 17.8 කියන්නේ හිතන්න දැන් ලංකාවට ගෙනලා ඒ ලංකාවට ගේන එකනත් ලාභ තියන් විකුණන්න ඒ වගේ වෙනවා. ඒ වගේ වෙලාවල ඊට අමතරව තව අපිට වියදම් යන්න පුළුවන්. සමහරක් විට අපිට ජපානයේ ඇතුලේ වියදම් යන්න පුළුවන් ඉන්ස්පෙක්ෂන් වලට. ඊට පස්සේ සමහරකට ඔක්ෂන් එකෙන් මිලදී ගද්දී ඒ ඔක්ෂන් එකේ මිලදී ගන්න කෙනාට ගාණක් දෙන්න ඕන. සමහරකට ඔන්ලයින් පර්චේස් කරන වෙලාවල න සමහරකට ගොඩක් ලංකාවේ අපි කරන්නේ එන්නේ ගොඩක් අය කරන්නේ ලංකාවේ ඔක්ෂන් එකට කවුරු හරි යවලා ඔක්ෂන් එකෙන් ගන්න ඒක ඉක්මනට වාහනේ අපිට පර්චේස් කරගන්න ලේසි ඔන්ලයින් බිඩ් කරනවට වඩා. එතකොට ඒ කොස්ට් ඔක්කොම එකතු වුණා ගමන් සාමාන්‍යයෙන් මිලියන 18ක් මිලියන 18.5ක් වගේ ගාණක් අපිට ඉතින් මේ සම්පූර්ණ මේ 2026 0 මයිලේජ් හයිබ්‍රිඩ් ඩිසෙඩ් එකට යනවා. ඉතින් ඒ වගේ ගාණක් යනවා. සාමාන්‍ය ඉතින් මේකට දැන් ලාභ තියන විකුණන්නත් උන් ගෙනල්ලා ඒ ගාණටම දෙන්න බෑ. ඉතින් ඒ වගේ මුදලක් යනවා. ඉතින් ලංකාවේ මාකට් එකේ තියෙනවා සාමාන්‍ය ගොඩක් දුවපු වාහනනේ. සාමාන්‍ය සමහරක් වෙලාවට 0 මයිලේජ්ම නැතුව සාමාන්‍ය කිලෝමීටර් 3000ක් දුවලා සමහරකට 2025 වාහන තියෙනවා 2024 වාහන තියෙනවා. ඒ වාහන සාමාන්‍යයෙන් 1,60,00,000ට එන මිලියන 16.9කට මිලියන 16.5කට වගේ මුදලකට ලංකාවේ මාකට් එකේ තියෙනවා. අපි මේ කතා කරන්නේ 2026 0 මයිලේජ් හයිබ්‍රිඩ් ඩිසෙඩ් එකක්. මේක යාරිස් ක්‍රොස් එක. ඔය වගේ මුදලක්. يعني ටෝටල් ටැක්ස් කැල්කියුලේෂන් එක වලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගාණක් කියනගෙන සම්පූර්ණ මේක අපි බැලුවොත් එහෙම අපි ටැක්ස් එක ගෙවන මිලියන 11.5ක් සම්පූර්ණ ටැක්ස් එකක් අපි ගෙවන්න ඕනේ මේ වාහනේ ගන්න. ඔයාලට මෙතන බැලුවොත් එහෙම පේනවා මේ අපිට මේ ලක්ෂරි ටැක්ස් කියන එක මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මෙතන මෙන්න මේ ත්‍රෙෂෝල්ඩ් එක පැන්නට පස්සේ අපිට ලක්ෂරි ටැක්ස් එක 80%ක් වදිනවා. මෙන්න මේ ගාන. සමහරක් වෙලාවට දැන් අපිට මේක එන්න හේතුව තමයි අපිට CIF වැලියු එක මෙතන වැඩි වෙලා තියෙනවා 155ට වඩා. මේ ඔක්කොම එක කැල්කියුලේට් කරාම අපිට CIF වැලියු එක ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මුදලින් 160ක්. හැබැයි අපේ මේ ලක්ෂරි ටැක්ස් එකේ මාජින් එක තමයි 155. මෙන්න මේ CIF වැලියු එක. මේ CIF වැලියු එක අපිට 155ට අඩුවෙන් තියාගන්න පුළුවන් නම් අපිට CIF වැලියු එක 155ට වඩා අඩුවෙන් තියාගන්න පුළුවන් නම් අපිට මෙන්න මේ ලක්ෂරි ටැක්ස් එකේ 180න් අපිට ගැලවෙන්න පුළුවන්. ගොඩක් වාහන ඉම්පෝර්ට් කරන කට්ටිය මේකට කරන දේ තමයි ගොඩාක් වෙලාවට මේක සාමාන්‍ය එක ගණන් වලට යන මිල ගණන් වලට ඔක්ෂන් එකෙන් යනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කරන්නේ අන්ඩර් වැලියු කරලා හරි ඒ වගේ කරලා තමයි ගොඩක් වෙලාවට ගන්නේ. එතකොට සාමාන්‍ය ලක්ෂරි ටැක්ස් එකට අඩුවෙන් ගෙන්න වෙලාවල් තියෙනවා. සමහර කට්ටිය අන්ඩර් වැලියු කරන්නේ මේ මිල ගණන් වලටම ගෙන්නන වෙලාවල් තියෙනවා. අන්ඩර් වැලියු කරලා සමහර වෙලාවට අපිට ක්ලියර් කරගන්න ලේසි නෑ, කස්ටමර් එකෙන් ගන්න ලේසි නෑ. ඒක එන්නේ රෙස්ට්‍රික්ටඩ්. ඒ කියන්නේ අහු වුණොත් එහෙම සම්බුරුනේ සමහර වෙලාවට ඔයාලට දඩත් ගෙවන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට එක විදිහට වාහන ඉම්පෝර්ට් කරන වෙලාවල් තියෙනවා. එහෙම ඉම්පෝර්ට් කරොත් අපිට ඊට වඩා අඩුවකට අපි කියන්නේ ලක්ෂරි ටැක්ස් එකේ මාජින් එකට අඩුවෙන් ඉම්පෝර්ට් කරගත්තොත් අපිට තව ලක්ෂ 5ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන අපිට මේ ගෙවන්න ඕනේ ටැක්සස් වල පර්සන්ටේජ් වලට අනුව ඒකෙන් තව ලක්ෂ 4ක් 5ක් තව ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. එහෙම වුණොත් නම් ඉතින් මේ වාහනයක් අන්ඩර් වැලියු කරලා ගෙනවා නම් සාමාන්‍යයෙන් තව මේකට වඩා ලක්ෂ 10ක් විතර අඩු වෙන්න පුළුවන්. මම කතා කරන්නේ 2026 එකක්. හැබැයි රෙකමන්ඩ් කරන්න එක නීති විරෝධී වැඩක්. සාමාන්‍යයෙන් මේ අපි based on the calculation මේ වගේ මුදලක් කියන්නේ මිලියන 17.8කට වගේ මුදලකට අපිට සාමාන්‍යයෙන් යාරිස් ක්‍රොස් එකක් හයිබ්‍රිඩ් ඩිසෙඩ් එකක් ගෙන්න ගන්න පුළුවන්. මේ අපි හයිබ්‍රිඩ් ඩිසෙඩ් එක ගැන කතා කරේ. එතකොට මේකේ ඉසෙඩ් එකේ අපි කිව්වා 18 inch alloy wheel තියෙනවා, 360 camera, ඊට පස්සේ LED headlights, data running lights, 10.5 display එකක් තියෙනවා. ඔය වගේ දේවල් තියෙන මං කියන හොඳ වාහනයක් මං කියන මෙන්න මේ වගේ ගානකට. ඒ කියන්නේ තමයි මිලියන 17.8ක්
මිලියන 18.5 අතර මුදලකට වගේ. ඒ කියන්නේ දැන් ලාභ තියාගෙන විකුණන්නත් ඕනේ. ඒ වගේ මුදලකට ගෙන්න ගන්න පුළුවන්. අපි යන් ඔක්ෂන් එකට දැන් අපි දන්නවා කොහොමද මේ වගේ මිල ගණන් කියලා. ඔක්ෂන් එකේ බලමු ප්‍රයිස් එක වෙනස් වෙලා තියෙන විදිහ කොහොමද වෙනස් වෙලා තියෙන කියලා එක එක මේවට අනුව. අපි බලමු තව ඔක්ෂන් එකේ වැඩිපුර වැටෙන වාහන මොනවද කියලා මේ දවස්වල ඔක්ෂන් ෂීට් එකට ගිහිල්ලා ඔක්ෂන් ලිස්ට් එකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලා ප්‍රයිස් කැල්කියුලේෂන් එකට ගත්තේ මෙන්න මේ වාහනේ. මේක Yaris Cross hybrid diesel එකක් 2026 0 mileage. මේක විකිණලා තිබුණේ yen ලක්ෂ 28කට තමයි විකුණලා තිබුණේ. එතකොට මේක ඇවිල්ලා ඔක්ෂන් ග්‍රේඩ් එකේ S, ඒ කියන්නේ almost 0 mileage එකක්. අපි බලමු මේ හයිබ්‍රිඩ් ඩිසර්ට් වල ප්‍රයිසස් කොහොමද කියලා ඔක්ෂන් එකේ ගිහිල්ලා තියෙන්නේ. 0 මයිලේජ් වගේ ප්‍රයිසස් බලන්න යන්නේ අපි මුලින්. ඊට පස්සේ අපි ඔක්ෂන් ග්‍රේඩ් අනුව වාහනවල කොහොමද තත්ත්වය කියලා බලමු. එතකොට දැන් මේක ලක්ෂ 28 වාහනේ අපිට ලංකාවට ගේදි මිලියන 17.8ක්. ඒ කියන්නේ ලක්ෂ 180කට කිට්ටු වෙන්න අපිට ගියා. අපි බලමු කියන්නේ ඒ based on that අපි බලමු අනිත් වාහනවල කොහොමද මිල ගණන් වෙනස් වෙන්නේ කියලා. අපි බලමු තව ඉසඩ්ස් තියෙනවා. එතකොට මෙතන ඔක්ෂන් ග්‍රේඩ් ස්කෝර් එක 4.5 වෙන ඒවා තියෙනවා. ඒව පොඩ්ඩ අඩුවට ගිහිල්ලා තියෙන ඒවා සාමාන්‍ය ලක්ෂ 4ක් විතර අඩුයි. මේවා 2025 හැබැයි එක කිලෝමීටර් 6000ක් දුවලා තියෙනවා. මේ අපි කතා කරන්නේ මේ 2026 7 වෙනි මාසේ මිල ගණන්. ඒ කියන්නේ මේ මාසේ මිල ගණන් එක්ක. අපිට මේ ඇක්සිඩන්ට් උනේ ඒවත් තියෙනවා. මෙතන R කියලා තියෙන හයිබ්‍රිඩ් මේක ක්‍රොස් එකක් 2025 කිලෝමීටර් 4000 මේක ඇක්සිඩන්ට්. ඒ කියන්නේ මේක 2025 කිලෝමීටර් 7000 දුවලා ඒකත් ඇක්සිඩන්ට් වුණ එකක්. ඒකේ ප්‍රයිස් එක දාලා තියෙන්නේ 19.40යි. 18.63. අපි පොඩ්ඩක් මේ වාහන දෙක බලමු කොහොමද කියලා. මේ මෙන්න මේක බලමු. මේ කළු පාට එකක් තියෙන කිලෝමීටර් 4000ක් දුවප එකක්. ඇක්සිඩන්ට් වුණ එකක්. ඒක විකිණලා තියෙන 18යි ගානකට තියෙන. මේ වාහනේ පොඩ්ඩක් බලමු අපි කොහොමද කියලා. රයිට්, මෙන්න මේ වාහනේ තමයි ඒ වාහනේ. මේක ස්ටාර්ටින් ප්‍රයිස් එක 1,13,ට අරගෙන ඊට පස්සේ පටන් අරන් විකිණලා තියෙන්නේ 1,18කට. මෙන්න මේක ඇක්සිඩන්ට් වුණ වාහනයක්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන්. මෙතන වැදිලා තියෙනවා, ඉස්සරහා වැදිලා තියෙනවා, මෙතන ඉස්සරහා වැදිලා තියෙනවා, මේ පැත්ත වැදිලා තියෙනවා, පිටිපස්සත් වැදිලා තියෙනවා. මේක කිලෝමීටර් 3780ක් දුවලා තියෙනවා. fully accident වුණ වාහනයක්. අපි බලමු වාහනේ කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට බැලුවොත් එහෙම පේනවා. වාහනේ මේ පැත්ත චප්ප වෙන්න වැදිලා තියෙනවා. ගොඩක් ඩැමේජ්. මේක හැබැයි බොඩි කිට් එකක් එහෙම ගහලා වෙනස් කරපු වාහනයක්. හොඳට තියෙනවා. පැත්තක් වැදිලා තියෙනවා. ඊට පස්සේ මේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. එතනත් වැදිලා තියෙනවා. පිටිපස්සෙත් අපිට මේ කට්ටිය මාක්ස් දෙකක් දාලා තිබ්බා. ඉතින් සමහරක් වලට ලංකාවට මෙන්න මේ වගේ වාහනක් ගෙනලා හදන වෙලාවල් තියෙනවා. ඉතින් මේවා යෙන් ලක්ෂ 18යි එන පොඩි ගාණක් වෙන්නේ. CAF වැලියු එක අඩු කරලා ගෙනල්ලා ඉතින් විකුණන වෙලාවල් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ඔක්ෂන් ෂීට් වෙනස් කරලා එහෙම වෙනස් කරන වෙලාවලුත් තියෙනවා. මේ වගේ වාහනයක් ඉතින් ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. අඩුවට ගෙනලා ඉතින් වැඩක් නැහැ. මේ ලංකාවට ගෙනලා ඊට වඩා ගාණක් යන මේවා හදන්න. ඊට වඩා හොඳ ඔක්ෂන් එකෙන් හොඳ වාහනයක්ම ගන්න එක. අපි බලමු තව ඔක්ෂන් එකේ තියෙන වාහන මොනවද කියලා. මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ. මේක හයිබ්‍රිඩ් එකක් කිලෝමීටර් 2000ක් දුවලා 1500 cc. මේක 26 එකක්. මේක ලක්ෂ 26ට තමයි ගිහිල්ලා තියෙන්නේ. ලක්ෂ 26ට අපි ගලින් බලපු එක 0 මයිලේජ් එක ඒක ලක්ෂ 28ට ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ වාහනේ නම් සාමාන්‍ය ලක්ෂ 160කට වගේ ගේන්න පුළුවන්. මේක මං හිතන්නේ අපි හිතන්නේ මේක ලක්ෂරි ටැක්ස් threshold එකට අහු වෙන්නේ නැහැ. මේක 160කට වගේ ලක්ෂ 160කට මිලියන 16කට වගේ ගෙන්නන්න පුළුවන් වාහනයක්. මේක කිලෝමීටර් 2000ක් දුවලා ග්‍රේඩ් එක S ඔක්ෂන් ග්‍රේඩ් එක ඇක්සිඩන්ට් ෆ්‍රී. ඕන අපි බලමු මේ වාහනේත් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ වාහනේ. අපි අර බලපු එක මේක ලක්ෂ 26.17කට වගේ ගිහිල්ලා තින්නේ. බැලුවොත් පේනවා කිලෝමීටර් 1588ක් දුවලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්ෂන් එක ෂීට් එක ෆුල් ක්ලියර්. ඔක්ෂන් ග්‍රේඩ් එක X ඇක්සිඩන්ට් ෆ්‍රී. කිසිම ප්‍රශ්නයක් හොද්දටම තියෙන වාහනේ. මෙන්න මේ වගේ වාහනයක් ගෙන්න ගන්නවා නම් ඉතින් ආය ගොඩක් වියදම් කරන්න ඕනෙත් නැහැ. මේක අන්ඩර් වැලියු කරොත් තවත් අඩු කරගන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂ 160කට වගේ හොඳම වාහනයක් ගෙන්න ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේක 2026 වාහනේ. අපි නිකමට බලමු මේකේ මේ වාහනේ ප්‍රයිස් කැල්කියුලේෂන් එක කොහොමද කියලා නිකමට බලමු නිකන් කීයක් වගේ යයිද කියලා. හරි, දැන් අපි අර ලක්ෂ 26ට තිබ්බ වාහනේ දාගත්ත මෙතනට. අපි බලමු මෙතන ප්‍රයිස් කැල්කියුලේෂන් එක කොහොමද කියලා.
මෙතන අපි හිතන්නේ n එක රුපියල් 2.1 කලින් වගේම. එතකොට වාහනේ සම්පූර්ණ ඔක්ෂන් එකෙන් ගත්ත මිල වෙනවා 1,55,21,000ක්. මෙතන 1,00,000ක් විතර එකතු වෙනවා. ඊට පස්සේ ඕෂන් ෆ්‍රීට් එක 1,26,000යි. මැරින් ඉන්ෂුරන්ස් එක 16,000යි. එතකොට ටෝටල් CIF වැලියු එක අපිට yen වලින් ගත්තොත් 27,35,000ක්. ඒ ලංකාවේ මුදලින් 57,70,000ක් වගේ. කස්ටම් ඩියුටි 30යි. ඊට පස්සේ කස්ටම් ඩියුටි සර්චාර්ජ් එක වදිනවා. ඊට පස්සේ එක්සයිස් ඩියුටි එක වදිනවා. ලක්ෂරි ටැක්ස් එක අපිට මෙතන වලට පේනවා ඇති. මෙන්න මෙතන ඩිෆරන්ස් එක වලට පේනවා ඇති. ලක්ෂ 2ක් තමයි ඒ විලදී. ඒ ලක්ෂ 2කට 180ක් වදිනවා. එතකොට මෙතන 2,16,000ක් එකතු වෙනවා. ඔන්න ඔහම කියන්නේ මෙතන තව ඇත්තේ ඇඩිෂනල් 10% of CIF ඔය ඔක්කොම එකතු වෙලා සාමාන්‍යයෙන් අපිට ටෝටල් ගාන එකතු වෙනවා මිලියන 14ක් වගේ. ඊට පස්සේ ඒකට 118ක් වැට් එක වැදිලා ඔක්කොම එකතු වෙලා මෙතන ඒත් අපිට ටැක්ස් එක ගෙවන්න වෙනවා මිලියන 10ක්. මිලියන 10ක් ටැක්ස් එක ගෙවුවොත් එහෙම හරි සාමාන්‍ය මිලියන 16.7කට වගේ හර වාහනයට වඩා ලක්ෂ 10ක් විතර අඩුවෙන්. හර වාහනයට වඩා ලක්ෂ 10ක් විතර අඩුවෙන් මේ වාහනේ ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ වාහන දෙකේ ලොකු වෙනසක් නැහැ. දෙකේම ඔක්ෂන් ග්‍රේඩ් එක S ඔයාලට හොඳට බැලුවොත් පේනවා. කිලෝමීටර් 1588යි අරක කිලෝමීටර් මට මතක දිහට තිබ්බේ අපිට කිලෝමීටර් 4ක් කිලෝමීටර් 6යි තිබ්බේ මේ වාහනේ. අපි කලින් කැල්කියුලේෂන් එක කරපු තිබ්බ වාහනේ කිලෝමීටර් 6යි තිබ්බේ. මේක 1588ක් දීලා මේකේ ඔක්ෂන් ග්‍රේඩ් එක S. ඒකෙත් අපි බැලුවොත් මේකෙත් ඔක්ෂන් ග්‍රේඩ් එක මේ තියෙන එකේ ඔක්ෂන් ග්‍රේඩ් එක මේකත් S. කිලෝමීටර් 1000ක් විතර වැඩිපුර දුවලා තින්නේ. අපිට ලක්ෂ 10ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ වාහනයක් හොයාගත්තොත් ඔක්ෂන් එකේ හරියට බලලා ගන්න ඕන. ඔක්ෂන් එකේ බිඩ් කරද්දි හරියට බලලා බිඩ් කරන්න ඕන. මේ වගේ ගානකට හොඳ වාහනයක් ගන්න පුළුවන්. අපිට ඒකේනොත් ලක්ෂ 10ක් විතර එතන. ඔයාලට සාමාන්‍ය ඊට වඩා සාමාන්‍ය ග්‍රේඩ් එකේ එස්ම නැතුව ඊට වඩා අඩු එකක් ගන්න සාමාන්‍ය ලක්ෂ 150කට විතර ගෙන්න ගන්න පුළුවන් chance එකකුත් තියෙනවා. ලක්ෂරි ටැක්ස් එකෙන් බේරෙන්න පුළුවන්. ඊට පස්සේ ටැක්ස් කැල්කියුලේෂන් එකෙන් එතන වදින percentage වලින් බේරෙන්න පුළුවන්. ඔය වගේ ගණන් වලට වාහන යන්නේ. අපි බලමුනේ දැන් අපි කතා කර Z එක හයිබ්‍රිඩ් Z එක ගැන අපි බලමු ඔක්ෂන් එකේ Z එකේ ප්‍රයිස් කියන්නේ අප් ඇන්ඩ් ඩවුන් එක කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. හරි. දැන් අපි මෙතන අපි ග්‍රේඩ් එක තෝරාගෙන තියෙන Z එක අපි බලමු. දැන් අපි ගොඩක් වෙලාවට දැන් බැලුවා මෙතන වාහන ඔයාලට පේනවා ඇති එක එක ස්කෝර්ස් වල වාහන තියෙන ඔක්ෂන් එකේ. ඒ කියන්නේ 4.5 තියෙන වාහන තියෙනවා. ඊට අමතරව 5 තියෙන වාහන තියෙනවා. අපි බලමු ඊට වඩා හොඳ වාහන තියෙනවද. 6 තියෙන වාහනක් තියෙනවා. මේ තියෙන 6 තියෙන වාහනයක් තියෙනවා. මේක 2026 එකක්. මේක ඇවිල්ලා කිලෝමීටර් 1000ක් දුවලා තියෙනවා. මේක ලක්ෂ 26කට ගිහිල්ලා තියෙන මේ ගානටම තමයි අපිට 2025 එකේ S එක හම්බුනේ. මේක ඔක්ෂන් ග්‍රේඩ් එක 6. ඊට අමතරව අපි බැලුවොත් තව අපිට ඇක්සිඩන්ට් උනේ ඒවා තියෙනවා. ග්‍රේඩ් එක 5R6 6 තියෙන තව වාහනයක් තියෙන මේක 2025 එකක්. 2025 කිලෝමීටර් 2000ක් දුවලා මේකේ ඔක්ෂන් ග්‍රේඩ් එක 6. මේ ඔයාලා දන්නේ නැත්නම් මේ 6RS කියන ඒවා මේවා මොනවද කියලා මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා. channel එකට ගිහිල්ලා බලන්න ඔක්ෂන් ෂීට් එකක් කියවන්නේ කොහොමද කියලා. ඒකේ මේ ඔය ඔක්ෂන් ෂීට් එක ඇතුලේ තියෙන marks A1 W W1 G ඒ වගේ තියෙන ඒ වගේ කියවෙන්නේ මොනවද කියලාත් මම මේ වීඩියෝ එක කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න මේක කියවන්න තේරෙන්නේ නැත්තම් මොකක් හරි ගැටලුවක් තියෙනොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරනවා. ඕන වෙලාවක කමෙන්ට් එකක් දාන්න මේකේ ඉෂුව එක මොකක්ද කියලා. එතකොට අපි දැන් මෙතන බැලුවොත් මේක ඇවිල්ලා 6 තියෙන ලක්ෂ 24කට තමයි ගිල්තේ. මෙන්න මේ වාහනේ පොඩ්ඩක් බලමු අපි කොහොමද කියලා. හරි. දැන් මෙන්න මේ වාහනේට ආවට පස්සේ මේ වාහනේ කිලෝමීටර් 2000ක් දුවලා තියෙනවා කියලා කියන්නේ. ස්ටාර්ටින් ප්‍රයිස් එක යෙන් ලක්ෂ 14000යි එන්ඩ් වෙලා තියෙන 20 ලක්ෂ 24න්. ඔක්ෂන් ෂීට් එකට ගිහිල්ලා බලමු මොකක්ද ඉෂුව එක කියලා. ඇත්තටම මේක කිලෝමීටර් 2000ක් දුවලා නැහැ. 1669 දුවලා තියෙන්නේ. මේක 2025 වාහනයක්. ඔයාලට බැලුවොත් පේන්නේ නැති මෙන්න මේ මෙතන A1 එකක් තියෙනවා. මෙතන මොකද මේවා හැටවත් පේන්නේ නැහැ මේවා. මේ A1 කියන ඒවා. ඒ තරම් මේ පොඩි මේ මාක් හැටවත් පේන්නේ නැහැ. මෙන්න මේ වාහනේ මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලට බැලුවොත් පේනවා මේක අර 2 tone color එකේ highest grade එකේ set එකේ 360 කැමරා තියෙන 10.5 inch display එකක් තියෙන වාහනයක්. කිසිම ඉෂුව එකක් නැහැ මේ වාහනේ. මේ වාහන ලක්ෂ 24කට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වාහනයක් වුණත් කිසිම ඉෂුව එකක් නැතුව ඉතින් ගෙනලා පදින්න පුළුවන් ලක්ෂ 150 160යි. ඔය ගණන් වලට ඔය රේන්ජ් එකේ යන ලංකාවේ තියෙන ගොඩක් වාහන
කිලෝමීටර් 3000ක් විතර දුවපු වාහන සාමාන්‍ය ලංකා මාකට් එකේ Yaris Cross එක යන්නේ සාමාන්‍ය මිලියන 15 ඉඳන් මිලියන 19ට විතර යනවා. මිලියන 19ට විතර යනවා. ඒ වගේනොත් ඔය මිලියන 19ට යන වාහන ගොඩක් වෙලාවට එක්ක අන්ඩර් වැලියු කරලා ඒ වගේ කරලා කොහොම හරි හොඳම ග්‍රේඩ්ස් ටික තමයි මිලියන 19 මිලියන ඔය ගණන් වලට යන්නේ. එතකොට ඉතින් මේ වගේ වාහනයක් අරන් පදින එකත් අවුලක් නැහැ. ඉතින් මේකකුත් ලක්ෂ මිලියන කියන්නේ සාමාන්‍යයෙන් 16කට වගේ ගන්න පුළුවන්. 16කට 15.5කට වගේ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට දැන් දලබ අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔක්ෂන් එකේ මේ වාහන වල ග්‍රේඩ් එක මේ ප්‍රයිසස් වෙනස් වෙන විදිහයි. අවුරුද්ද අනුව 2025 2026 අවුරුද්ද අනුව ප්‍රයිස් එක වෙනස් වෙන විදිහයි. ඊට අමතරව අපි දැන් බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති ගොඩක් 2025 වාහන වල ප්‍රයිස් එක පොඩ්ඩක් අඩුයි. මේ මෙතන 2025 වාහනයක් තියෙන මේක 0 මයිලේජ් එකක්. මේක ඔයාලට බැලුවොත් වෙන yen ලක්ෂ 27කට තමයි ගිහලා තියෙන්නේ. يعني අරකට වඩා අපි අර කලින් කතා කරපු මේකත් මේ තියෙන highest grade two tone colors තියෙන මේකන කස්ටමයිස් කරලා තියෙන්නේ yen ලක්ෂ 27ට තමයි ගිහිල්ලා තියෙන්නේ. කිසිම ඉෂුව එකක් නැහැ. මේ කිලෝමීටර් 8යි දුවලා තියෙන්නේ. හොඳ වාහන තියෙනවා. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙන්න ගන්න පුළුවන් විදිහට සාමාන්‍ය affordable ගානකට හරි ඉම්පෝර්ටර් කෙනෙක් හොයාගන්න ඕන මේ වාහන ගෙන්නද්දී. ඇත්තටම සේල් එකකින් ගන්නවන සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය මම දන්න තරමින් ගොඩක් ගණන් වැඩි කියලා මතයක් කට්ටිය කියනවා සේල්ස් වලින්. ඉතින් පර්සනල් ඉම්පෝර්ටර් කෙනෙක් හොයාගෙන හොඳ වාහනයක් ගන්න පුළුවන්. ඔයාලට බැලුවොත් එම් පේනවා 2026 6.23 6.23 ඉඳන් වාහන තියෙන්නේ මෙතන අපිට බලා ගන්න පුළුවන් S ඒවා තියෙන 2026 6.24 මේක කිලෝමීටර් يعني සීලෝ මයිලේජ් yen ලක්ෂ 27කට ගිහලා තියෙන හැබැයි මේක කස්ටමයිස් එකක් හොඳේ. මේක කස්ටමයිස් එකක්. ඊට පස්සේ අපි බැලුවොත් මෙතන තව එකක් තියෙන 26 6.25 මේක 2025 ඒකත් කිලෝමීටර් 1000ක් දුවපු එකක්. ඒක 23කට ගිහිල්ලා තියෙනවා. yen ලක්ෂ 23යි. ඊට පස්සේ තව අපිට S grade විතර අපි බලන්නේ මෙතන කම්පෙයාර් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන 26 එකක් ඒක 28කට ගිහිල්ලා තියෙනවා. ඔව් මෙතන තියෙන තව hybrid cross Z එකක් මේක අපි ගත්තොත් එහෙම මේක ගිහිල්ලා තියෙන 31කට. මෙතන තව එකක් තියෙනවා මේක කස්ටමයිස් කරපු එකක් මේක 29යි කියලා තියෙන්නේ. මේකේ මම හිතන කලර්ස් අනුවත් ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. මේ මෙතන බැලුවොත් එහෙම පේනවා මේ මෙතන 28යි මේක 29යි මේක අර two tone colors එන එක. මේ සුරුබා නෝ කියන එක. මේ අනිත් ඒවාගේ two tone නැති single tone තියෙන එකක් තියෙනවා. ඒක නම් චුට්ටක් මිල අඩුයි. ඔය විදිහට තමයි තියෙන. අපි බලමු මේ grade එක පොඩ්ඩක් Sම දාලා prices වල කොහොමද යන්නේ කියලා මිල ගණන්. අපි පොඩ්ඩක් මේකත් දික් කරගන්න. අපි මේකත් දාමු සාමාන්‍යයෙන් ජනවරි වලට වගේ 2026 ජනවරි වල ඉඳන් වගේ සර්ච් වෙන්න දාමු. හරි අපි බලමු දැන් මේ මෙතන grade එකක් මොකුත් සිලෙක්ට් කරන්න නැතුව අපි auction එකේ score එක S දාලා මේකේ price يعني මෙතන date range එකත් පොඩ්ඩක් වැඩි වෙන්න දාලා අපි බලමු මේ වාහන වල මිල ගණන් කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. දැන් අපි මෙතන මේ අපි auction score එක S කියලා දාගත්ත. අපි grade එක මොකුත් සිලෙක්ට් කරේ නැහැ. අපි බලන්න 2026 ජනවාරි ඉඳන් මේ වෙනකම් prices බලන්නේ. ඔයාලට බැලුවොත් එහෙම පේනවා මෙතන තියෙනවා මේ Yaris Cross එකක්. මේක 0 mileage 2026 එකක්. මේක අර two tone එන highest grade එක. එතකොට මේක ගිහිල්ලා තියෙන්නේ yen 29,57,000කට තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි අර price calculation එකත් එක්ක අපි ගණන් හැදුවේ මෙන්න මේ ගානට අපිට ගියේ මිලියන 17.8ක්. ඒකට වඩා තව එතකොට මෙතන තව වැඩි වෙලා තියෙන ලක්ෂයක් දෙකක් වගේ. එතකොට සාමාන්‍ය මිලියන 18කට 19කට වගේ මේ වාහනේ ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඊට අමතරව මෙතන බැලුවොත් මේක 0 mileage නෙවෙයි. මේක 2026 mileage එක 2000ක් වුණ එකක් අපි අර කලින් කතා කරේ ඒක. ඔයාලට බැලුවොත් පේනවා දැන් මේ වගේ auction grade එක හොඳටම හොඳයි. දැන් මේක 2026 ටිකක් චුට්ටක් දුවපු එකක්. ඒ කියන්නේ කිලෝමීටර් 2000යි. මේක ලක්ෂ 26කට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕන දැන් 2026 0 mileage එකක් ගන්නවට වඩා මෙන්න මේ වගේ එකක් ගන්න එක අපිට ඇත්තටම ලාභයි. ඇත්තටම ලාභයි. මේක ලක්ෂ 160කට විතර අපිට ගන්න පුළුවන්. ලක්ෂ 160ක් වගේ වෙයි. ඒ වගේ මුදලකට ගන්න පුළුවන්. ඉතාම හොඳ වාහනයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වාහනේ. සාමාන්‍යයෙන් ඔයාලා වාහනයක් ගෙන්න මෙන්න මේ වගේ වාහනයක් ගෙන්න එක මම නම් කියන්නේ පාඩු නෑ. ඇත්තටම අර සමහරක් කට්ටිය ඉන්නවා ඒ වුණාට ඒ කට්ටියට අර 0 mileage ඕන කියන කට්ටිය ඉන්නවා. ඒ වගේ කට්ටියට ඉතින් මේ වගේ වාහනයක් ගන්න එක ඉෂුව එකක් නැහැ. අපි මේ කතා කරන hybrid DZ එක ගැන. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ hybrid එකේ තව එකක් තියෙනවා. මේක 26 0 mileage එකක්. ඔයාලට පේනවද දන්නේ මේ සුරුබානෝ කියන මේ මෙන්න මේ කියන්නේ මේකේ Z එකේ highest grade two tone colors එන ඊට පස්සේ black මේ alloy wheels එන වාහනේ ඒක
ටිකක් ගණන් වැඩි. ඒක N29කට වගේ යනවා. ඒ කස්ටමයිසේෂන්ස් තියෙන නිසා ඉතින් ඊට අමතරව අපි බැලුවොත් මේවා නම් මේ ආෆ්ටර් මාකට් කස්ටමයිස් කරලා දාපු ඒවා නම් 31කට වගේ මේ වගේ අර බොඩි කිට් එහෙම තියෙන ඒවා මේවා කිසිම ඉෂුව එකක් නැහැ. ඔක්ෂන් ග්‍රේඩ් එක හොඳටම හොඳයි. මේවා අර ෆැක්ටරි පිටඩ් බොඩි කිට් එහෙම රික්වෙස්ට් කරලා දෙන වාහන. ඔන්න අපි මේ වාහනේ බලමු කොයි වගේද කියලා. මෙන්න මේ වාහනේ ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති දැන් මේ වාහනේ බොඩි කිට් එකක් තියෙනවා. ඒ කියන්නේ මැනුෆැක්චරර් ඔප්ෂන්ස් වලින් මේ කට්ටිය අර බොඩි කිට් එක එහෙම සිලෙක්ට් කරලා ඒ ටික ඔක්කොම කස්ටමයිස් කරලා මේක ඇවිල්ලා මේ highest grade එක two tone colors තියෙන 360 කැමරා තියෙන වාහනේ. ඒ කියන්නේ මේක කස්ටමයිස් කරලා ඔප්ෂන් ෂීට් එක බැලුවොත් එහෙම ඇක්සිඩන්ට් ෆ්‍රී මයිලේජ් එක කිලෝමීටර් 40යි තියෙන්නේ. මේ වාහනේ නම් ටිකක් ගණන්. මොකද හේතුව දැන් මේ ඔයාලට පේනවා ඇති අපි අර කලින් වීඩියෝ එකේ කතා කරා අපි වාහනේ ගද්දී අපිට ඇඩ්-ඔන්ස් විදියට ඇඩ් කරගන්න පුළුවන් මේ බොඩි කිට්ස් ඊට අමතරව අපිට සයිඩ් ෆෙන්ඩර්ස් ඒ වගේ දේවල් ඒ වගේ කස්ටමයිස් කරපු වාහනයක්. ඉතින් මේ වාහනේ මේ වගේ ගානකට ඉතින් සාමාන්‍ය මේ වගේ ගානක් වෙනවා. ඉතින් අපිට මේ කස්ටමයිසේෂන් මේ ලංකාවට ඇවිල්ලා ඉතින් චයිනීස් ඒවා හයි කරන්න පුළුවන්. ඔරිජිනල් ඒවා නම් ඉතින් හයි කරගන්න බෑ. මේවා ඇවිල්ලා මේ ඔරිජිනල් ෆැක්ටරි ෆිටඩ් එනවා ඒවා. ඉතින් වටිනවා. ඉතින් අර ගොඩක්ම සල්ලි දිනනවා කස්ටමයිස් කරපු එකක් ගන්න ඕන කියලා හිතනවා නම් ඉතින් මේ වගේ වාහනයක් ගන්නත් පුළුවන්. ලක්ෂ 190ක් විතර වෙයි. 190ක් 200ක් විතර වෙයි. ඉතින් හොඳයි ලස්සනයි මේ වගේ වාහනක් තියෙනවා. ඉතින් අපිට ඇවරේජ් ගත්තොත් එහෙම يعني මාජින් එක තියෙන්නේ N28 දී තමයි يعني 28 තමයි 2026 0 මයිලේජ් යන්නේ. මේ 25 එක නම් මේතර මේ S එකක් තියෙනවා. ඒක 1000ක් දූපේ 23යි. මේක තමයි මම හිතන්නේ මම දැක්කපු අඩුම ගානට තිබ්බේ. මේක තමයි අඩුම ගානට තිබ්බේ. මේක ඇවිල්ලා Z එකක් හයිබ්‍රිඩ් නෙවෙයි හැබැයි මේක ෆුලි පෙට්‍රල් එකක්. මේක හයිබ්‍රිඩ් එකක් නෙවෙයි. ඒකයි මේ 23කට ගිහිල්ලා තියෙන්නේ. මේක 32කට ගිහිල්ලා තියෙන මේකෙත් අර බොඩි කිට් එක තියෙනවා. සාමාන්‍ය වලට බැලුවොත් පේනවා ස්පී ගන්නවා නම් ගන්න ඕන සාමාන්‍ය 25 සාමාන්‍ය පොඩ්ඩක් දුවපු එකක් වගේ මේක බලන්න මේකත් හයිබ්‍රිඩ් ඩීසෙට් එකක්. වලට පේනවා දැන් මේකෙත් ඔප්ෂන් එක ග්‍රේඩ් ස්කෝර් එක S. ඒකට මෙන්න මේ වගේ වාහනයක්. ඒ කියන්නේ 0 මයිලේජ් වාහනයකට යනවට වඩා මම නම් කියන්නේ මෙන්න මේ වගේ වාහනයකට යන එක ගොඩක් ඔයාලට ආර්ථිකම වශයෙන් ගොඩක් ලාභයි. එෆෝඩ් කරන්න පුළුවන්. ලාමන් ලක්ෂ 150කට 160කට වගේ හොඳම වාහනයක් ගෙන්න ගන්න පුළුවන් හයිබ්‍රිඩ් එකක්. කිසිම ඉෂුව එකක් නැහැ. ඇක්සිඩන්ට් ෆ්‍රී වුණ එකක්. කිසිම ඉෂුව එකක් නැතුව ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ 150කට 160කට වගේ ගෙන්න ගන්න පුළුවන්. අපි බැලුවොත් එහෙනම් අපිට ඔක්ෂන් එකේ ගොඩක්ම තියෙන ඉසෙට් වාහන අපිට G එකක් හොයා ගන්නත් නෑ වගේ ගොඩක්ම ඉසෙට් ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ. අපිට දැන් අද වීඩියෝ එකකින් බැලුවොත් එහෙනම් ඔයාලට තේරෙනවා ඇති දැන් සාමාන්‍ය ඔක්ෂන් ග්‍රේඩ් එක S වෙලා ඒක 0 මයිලේජ් වල ඒක 2026 වෙද්දී ලක්ෂ 28ක් වෙද්දී ඒකෙම ඒ ග්‍රේඩ් එකම තියෙන කිලෝමීටර් 2000 දුපු 25 එකක් ඊට වඩා ලක්ෂ සාමාන්‍යයෙන් 4ක් විතර අඩුයි. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කොච්චර ප්‍රයිස් රේන්ජ් එකක් යනවද කියලා මේ වීඩියෝ එකේ මුලින් ඉඳන් බැලුවොත් මේ ඕවරෝල් මම නම් ඉතින් රෙකමන්ඩ් කරන සාමාන්‍ය 2000ක් විතර දවු 25 එකක් ගත්තත් කමන්නේ. ඔක්ෂන් ග්‍රේඩ් එක S තියෙන එකක්. මොකද ගොඩක් ලාභයි ලක්ෂ 30ක් විතර ලාභයි 30ක් 20ක් විතර ලාභයි ලාභ තියා ගන්න පුළුවන්. ඒකෙන් ඉතින් ඔයාලට ඔය ලංකාවට ආවිල ඉන්ෂුරන්ස් එකයි ඒ ටික වැඩ ටික කරගෙන වාහනේට ඔය ඕන සයිඩ් වයිසර්ස් කාපට් ටික ඒ වගේ දේවල් ටික කරගෙන ඉතින් තව කීයක් හරි අතේ තියා ගන්නත් පුළුවන්. ඉතින් මේ මම රෙකමන්ඩ් කරන ඒ වගේ එකක් ගන්න එක ලාභයි කියලා. මේ වීඩියෝ එකේ ඉතින් අපි ඕවරෝල් කතා කරේ මේ Yaris Cross එකේ ප්‍රයිසස් කොහොමද කියලා ප්‍රයිසස් කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එකේ මොනවා හරි يعني අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මොනවා හරි මට මිස් වුණ දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. කලින් වීඩියෝ එකේ මේ මිස් වුණ දේවල් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. thank you. වීඩියෝ එක හොඳයි නම් ඕවරෝල් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් thank you වීඩියෝ එක බැලුවට. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලගේ මොනවා හරි ස්පෙෂල් රික්වෙස්ට් එකක් තියෙනවා නම් ඊළඟට මේ වාහනේ හොඳයි මේ වාහනේ ප්‍රයිස් කැල්කියුලේෂන් එකක් ඕන කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ කමෙන්ට්ස් බලලා ඔයාලගේ වැඩිපුර මොනවටද තියෙන්නේ ප්‍රවණතාවය තියෙන්නේ මොනවටද කියලා බලලා මම වීඩියෝ එකක් කරන්න. මේ thank you ඔයාලගේ වටිනා කාලය යොදලා මේ වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.